හෙල්ලෝ ගයිස් මට මයික් එකක් හම්බුනා. ඉතින් අද අපි මෙන්න මේක ප්ලේ කරන්න යන්නේ. ඔයගොල්ලෝ මේක දන්නේ නැත්නම් මේක නම ට්‍රෑෂ් ඩේ කියලා. මේක ඔන්ලයින් ගේම් එකක් මත කවුරුත් නෑ ගහන්න. මං ඒ හින්දා නිකන් ගහනවා. අලුතෙන් හින්දා අනිත් එක මගේ යාළුවෝ මෙහෙම එච්චර ගහන්නේ නැහැ. ඒ හින්දා මම තනියෙන් තමයි ගහන්නේ. අපි මේක ප්ලේ කරගෙන යමු. මේකේ තියෙන්නේ කුණු එකතු කරගන්න අපිට. අපි කුණු එකතු කරගමු. අතන ෆ්ලැමින්ගෝ කෙනෙක් ඉන්නවා. මේකේ එන්ඩ්ස් කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඔහොම ඉන්න මයික් එක. මේකට එන්ඩ්ස් කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවද? මෙන්න මෙතන කහ පාට තියෙන්නේ. මෙතන එන්ඩ්ස් කිහිපයක් තියෙනවා. මං කියන්නේ එතනින් අපේ හොයාගත්ත බඩු ටික අපිට මේව කරගන්න පුළුවන්. මෙන්න මේකේ තමයි මුලින්ම හම්බ වෙන එක. ඊට පස්සේ ආයි මෙහෙම සෑහෙන දුරක් ගියාට පස්සේ මෙතන ආයි ඊට පස්සේ මෙතන ඊට පස්සේ තමයි අන්තිම තැන තියෙන්නේ. මේක වීඩියෝ මං කලෙක්ෂන් එකක් විදිහට ගේන්න සම්පූර්ණ ගේම් එක එකසැරේ ගහන්න අමාරු වෙයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ෆ්ලයින් ඩිස්ක්. කොහොම ඉන්නකෝ අපි මෙන්න මේකට ගහමු. නයිස්. very nice. දැන් ගිහිල්ලා අපි බඩු ටික එකතු කරගමු. මේකේ මේ වගේ ඇඳුම් හම්බ වෙනවා. දැක්කද? අතන ඩිටෙක්ටිව් හැට් එකකුත් තිබ්බා. මේ ඇඳුමුත් අපිට විකුණන්න පුළුවන්. Where the flying disc is? Yo brother, where is my flying disc? අනේ flying disc එක ඕනේ අපි ගිහිල්ලා මේක මේව කරමු. මෙතන ෆ්ලැමින්ගෝ කෙනෙක් ඉන්නවා. අපි එයාව ගමු. අරගෙන යමු. ගිහිල්ලා මේක ඊට පස්සේ අපි අතන තිබ්බ බඩු ටිකත් මේව කරලා ගමු. මම මෙන්න මේ ටිකේ හෙට් එක ගන්නවා. ඒක මොකක්ද ඒ අපිට මෙතනින් ගන්න කියලා තියෙන්නේ මේ රෝද තමයි. අපි මේක ගමු. මේක ෆ්ලැට් එක ප්ලේ කරනවා නම් ඕගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම ගන්න ඕන. මොකද ඕගොල්ලෝ මැරුණොත් එහෙම මේකෙන් ඔයාගේ යාළුවෙක්ට ඇවිල්ලා ඔයාව ඔයාට ආයි පට දෙන්න පුළුවන්. එහෙනම් මේකේ සෙකන්ඩ් මේවා එකට යන්න නම් අමාරුයි. එතන ලොකු කන්දක් තියෙනවා. මට ඒ කන්ද නගින්න බෑ. මම මේක කලිනුත් ගැහුවා. මට ඕගොල්ලන් ගේන්න බැරි වුණා. ඒ හින්දා මට මයික් එක හම්බුන දවසේ මම ඕගොල්ලන් ගේන්න කියලා බැලුවේ. ඔන්න ඔතනින් පොඩ්ඩක් මේව කරලා ගිහිල්ලා අපි මෙතනින් පනමු. පල්ලම් තියෙන තැන් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඕගොල්ලන් තව දෙයක් කියන්න ඕන.
ඕගොල්ලෝ අම්මගේ ෆෝන් එක රින් වෙනවද? ඔව් ඕගොල්ලෝගේ අම්මගේ ෆෝන් එක රින් වෙනවා. ඇහෙන්නේ නැද්ද? කොතනින් ඇහෙනවා? ඔය ඔය ඇහෙන්නේ නැත්නම් ඕගොල්ලෝගේ කලින් ප්‍රශ්නයක්. මට ආයි මේ වෙනවා. කොහොම ඉන්නකෝ අපි ඕගොල්ලෝගේ අම්මගේ ෆෝන් එක හොයමු. අම්මෝ කොහෙන්ද ඒක ඇහෙන්නේ? අපි මේ ගහ උඩටවත් නැගලා බලමු. මේ තියෙන්නේ ඕගොල්ලෝගේ අම්මගේ ෆෝන් එක නේද? කාගේ අම්මගේ ෆෝන් එක කියලා යටින් කමෙන්ට්ස් එකක් දාගෙන යන්න. මගේ අම්මගේ ෆෝන් එක නම් මං ගාවනේ තියෙන්නේ. ඒ හින්දා ඕක මගේ අම්මගේ එක නෙමෙයි. ඔයගොල්ලෝගේ කාගේ හරි අම්ම කෙනෙක්ගේ ෆෝන් එක. මම ඕගොල්ලෝ අම්මගේ ෆෝන් එක විකුණලා හොඳේ තරහ වෙන්න එපා ඉතින්. මේ ගේම් එකේ එහෙමනේ කරන්න තියෙන්නේ. අනේ ඕගොල්ලෝගේ අම්මගේ ෆෝන් එක